මගේ තාත්තා පීයක තතේ තියාගෙන ඉස්සරහ දොරට පයින් ගහලා ඇරියා. එයා අම්මට කෑ ගැව්වා. "තමුස හිතුවද මට ඕවා තේරෙන්නේ නැහැ කියලා." තාත්තා කෑම මේසෙ උඩ තිබ්බ ඔක්කොම බිමට පෙරළුවා. අම්මා "අනේ නවත්තන්න" කියලා වැඳ වැටුණත් තාත්තා යාව තල්ලු කරලා දැම්මා. අම්මා අපිට හීන් හඬින් කිව්වා "කාමරයට ගිහින් දොර වහගන්න, තාත්තට ඉන්න දෙන්න එපා" කියලා. අපි උඩට යද්දිම තාත්තා අපේ පස්සෙන් එන්න ගත්තා. "දූලා, තාත්ති ආවා" එයා කිව්වා. අක්කා මාව කාමරයට ඇදලා අරන් බයින් ගැහි බාබි බෝනික්කු දෙන්නේ කතට ගත්තා. "අපි හැංගිමුත්තන් සෙල්ලම් කරමු. ෆෝන් එක ගාවට මුලින්ම යන කිනා දිනු" අක්කා කිව්වා. අපි තාත්තා එක්ක සෙල්ලම් කරද්දි බෝනික්කා තියෙන ඉරියව්වෙන් කියවෙන්නේ තාත්තයි කාමරේ චෙක් කරලා ඉවරයි. එතන හැංගින්න ආරක්ෂිතයි කියන එක. අපි දෙන්න වෙන වෙනම හැංගුණා. මං අල්මාරිය අස්සේ හැංගිලා කට වහගත්තා. තාත්තා අක්කගේ කාමරේට ඇවිත් පින්තූර බිමට ඇදලා දාලා සපත්තු දෙකෙන් පෑගුවා. පීයෙන් අල්මාරි දොරවල් කපලා ඇරියා. "මගෙන් හැංගෙන්න බෑ" තාත්තා කෑ ගැව්වා. තාත්තා අනිත් කාමරේට යද්දීම මං හොරින් ඇවිත් අක්කගේ කාමරේ බෝනික්කාව කලින් විදිහටම තිබ්බා. මං බාත්රූම් එකටත් ගිහින් එතනත් ආරක්ෂිතයි කියලා ලකුණු කළා. හැබැයි තාත්තා එකපාරටම කොරිඩෝ එක මැද නතර වුණා. එයා ආයෙත් අක්කගේ කාමරයට ගිහින් බෝනික්කාව අතට ගත්තා. තමුසලා හිතුවේ තාත්තට මොලයක් නෑ කියලා නේද? තාත්තා හීන් හඬින් කිව්වා. එයා අපි ලකුණු කරපු හැම කාමරයක්ම පීරලා අන්තිමට අක්කව හොයාගෙන හම්බ වුණා කියලා ඇද්දගෙන ආවා. "කොම්බි නංගි" තාත්තා හදි අක්කා උත්තර දුන්නේ නෑ. බාත්රූම් දොර අස්සෙන් මම බලද්දි අක්කා මට ඇහෙන් සංකරලා ෆෝන් එක තියෙන පැත්තට දිව්වා. මං කාමරයට දුවලා දොර වහලා ලොක් කරලා ෆෝන් එක ගත්තා. තාත්තා අපිට අනුතුරක් කරන්න හදනවා කියලා මං පොලිසියට ඇඩ්‍රස් එක කිව්වා. එතකොටම තාත්තා දොර කඩාගෙන ඇතුළට ආවා. "තාත්තේ, අනේ නවත්තන්න, මට බයයි" මං කිව්වා. "මට තාත්තේ කියන්න එපා, උඹ මගේ කෙනෙක් නෙවෙයි" කියලා යා මගේ ඇඟට පනින්න හදද්දීම එකපාරටම බිම ඇදගෙන වැටුණා. බලද්දි අම්මා ලාම්පුවකින් තාත්තගේ උළුවට ගහලා. අම්මගේ මූණ පුරාම ලේ. "නංගිවත් අරන් දුවන්න" අම්මා කිව්වා. සයිරන් සද්ද ඇහිද්දීම අපි දෙන්න මිදුල දිගේ දිව්වා. හැබැයි අම්මා ආවේ නෑ. පහුවදා උදේ මං අපි ළඟ තිබ්බ හැම බාබි බෝනික්කු එකක්ම කුණු කූඩේට දාලා දැම්මා.